විශේෂයෙන්ම මැදවච්ච ආසනය ගත්තොත් දැන් මම මේ රැඳී සිටින්නේ සංගීල කනදරා විද්‍යාලයේ මේ මැදවච්ච ආසනයේ රඹෑ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ පවුල් 250කට ආසන ප්‍රමාණයක් අවතන් වෙලා සිටිනවා. ඒ වගේම මැදවච්ච ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ පවුල් 800කට වඩා ප්‍රමාණයක් අවතන් වෙලා සිටිනවා. ඒ වගේම කැබිතිගොල්ලෑ ප්‍රදේශයේ පවුල් 100කට වඩා ප්‍රමාණයක් අවතන් වෙලා සිටිනවා. පදවිය ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ පවුල් 200කට වඩා ප්‍රමාණයක් අවතන් වෙලා සිටිනවා. මේ අවතන් වෙලා සිටින ජනතාව වෙනුවෙන් විශේෂයෙන්ම ප්‍රාදේශීය ලේකම්තුමාලා, ඒ වගේම ප්‍රාදේශ සභාවල සභාපතිතුමාලා, മന്ത്രിවරු, ඒ වගේම ජනතාව මේ හැම කෙනාම මැදිහත් වෙලා ඒ ජනතාවට අවශ්‍ය ආහාර පාන ලබා දෙමින් සිටිනවා. ඒ වගේම විශේෂයෙන්ම උදෑසන ඉඳලා ඉවරලා මැදවත්ති ප්‍රාදේශීය ලේකම්තුමා, ග්‍රාම නිලධාරීතුමිය, ඒ වගේම අපේ ප්‍රාදේශ සභා මන්ත්‍රීතුමාලා අපි මේ මොහොත වෙනකොටත් අපි රැඳී සිටින්නේ මේ සංගීල කනදරා ප්‍රදේශයේ. විශේෂයෙන්ම සංගීල කනදරාව වැව බරපතල ලෙස පිටාර යන තත්ත්වයකටපත් වුණා. ඊට ඉහළින් තිබෙන මධ්‍යවාරි වැවක් වෙන මොහාටගම වැව කැඩී යාම විසින් නිසා පවුල් 78කට ආසන ජනගහනයේ 78කට ආසන ප්‍රමාණයක් මේ වෙනකොට තාමත් මුදවා ගන්න බැරි තත්ත්වයකටපත් වෙලා තිබෙනවා. ඒන් 8 දිනක් දැන් විනාඩි 10කට පෙර බෝට්ටුවක් යවලා මුදවා ගැනීමට හැකියාව ලැබුණ අපට විශේෂයෙන්ම M7 ගුවන් යානයක්, ගුවන් හමුදාව මේ ස්ථානයට පැමිණියා. ඉතින් අවාසනාවක මොහොත ජනතාවගේ තිබෙන සමහර අකාරුණිකකම් නිසා ඒ යානයට ඒ ජනතාව ගොඩ වෙලා නැහැ. ඒ ජනතාව ප්‍රතික්ෂේප කරලා තියෙනවා. ඉතින් අපි නැවත උත්සාහ කරමින් ඉන්නවා විකල්ප ක්‍රම පාවිච්චි කරලා ඉවරලා ඒ ඉතුරු 60කට වඩා ප්‍රමාණය ඉන්න ඒ පිරිස මුදවා ගැනීම වෙනුවෙන් තාමත් අපි මැදිහත් වෙමින් ඉන්නවා. ඒක නිසා අපි ජනතාවගෙන් විශේෂයෙන් ඉල්ලන්නේ මේ මොහොතේ තාමත් මේ තත්ත්වය පහව ගිහින් නැහැ කියන එක කාලගුණ දෙපාර්තමේන්තුව විසින් රතු නිවේදන නිකුත් කරලා තියෙන වෙලාවක ජනතාවගෙන් අපි ඉල්ලන ප්‍රධාන කාරණය තමයි මේ තියෙන තත්ත්වය හොඳින් තේරුම් අරගෙන ඒකට අහුම්කම් දීලා විශේෂයෙන්ම රාජ්‍ය නිලධාරීන් මැදිහත් වෙමින් ඉන්නවා ජනතාව ආරක්ෂා කිරීම වෙනුවෙන්. ඒ නිසා ජනතාව රාජ්‍ය නිලධාරීන්ගේ ඒ උපදෙස් වලට අහුම්කම් දීලා ජනතාව ඒ අදාළ මැදිහත් වීම කරන්න ඕනේ කියන ජනතාවගේ පැත්තෙන් වගකීම තියෙනවා. ඉතින් ජනතාව ඒ වගකීම් පැහැර හරින තැනුත් අපිට සමහර තැන් වලින් මතුවෙනවා. ඉතින් එහෙම කරන්න එපා කියන ඉල්ලීම අපි බොහොම කාරුණිකව ඉල්ලනවා. ඉතින් සම්පූර්ණ රටක් බරපතල ව්‍යසනයකට පත් වෙලා තියෙන වෙලාවක අපි ආණ්ඩුව විදිහට උපරිම මැදිහත් වීම කරගනිමින් ඉන්නවා. රට පුරා බරපතල ඛේදවාචක ගණනාවක් අපට අත්පත් කරලා දීලා තියෙනවා. ඒ නිසා අපිට අහවල් තැන මෙහෙමයි අහවල් තැන මෙහෙමයි කියලා කියන්න නෙමෙයි. මුළු රටක් ජීවිත ගණනාවක් විනාශ වෙලා තියෙන වෙලාවක විශේෂයෙන්ම අනුරාධපුර දිස්ත්‍රික්කය කියන්නේ වැව් බැඳි රජ රට, වැව් බැඳි පුරවර, වැව් 2696ක් තියෙන මේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ අද උදෑසන ඉඳලා ඉවරලා අපට වාර්තා වෙන ප්‍රමාණයට වැව් මේ වෙනකොට මම හිතන්නේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ 500කට වඩා ප්‍රමාණයක් කැඩිලා ගිහිල්ලා කපලා මේ වෙනකොට වැව් බේරගත්තේ. ඉතින් ඒක නිසා ඒ තත්ත්වයන් ඇතුලේ හරි ජනතාව බේරා ගැනීම වෙනුවෙන් අපි මේ මැදිහත් වෙමින් ඉන්නේ. ඉතින් අපි ජනතාවගෙන් ඉල්ලන්නේ නැවතත් මේක තේරුම් අරගෙන ඔබ ලබා දෙන්න පුළුවන් දායකත්වය අපට ලබා දෙන්න කියන ඉල්ලීම කරනවා. ඔබ ඔබේ ජීවිතේ පරිස්සම් කරගන්න ඕනිකම තියෙනවා. ඔබ ආරක්ෂා සහිතව තැනකට අපි ගෙනියන්න ඕනිකම තියෙනවා. ඒකට ලබා දෙන්න පුළුවන් උපරිම සහයෝගය ලබා දෙන්න කියන ඉල්ලීම කරනවා. ඔව්, විශේෂ හැම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයකම විශේෂයෙන්ම මේ ඇතිවෙච්ච තත්ත්වය ඇතුලේ අපි දන්න වසර තාමත් අපිට හරියට ඉතිහාසය හරියට සමීක්ෂණය කරනකොට 57 ආපු ගම් වතුරෙන් පස්සේ මෙවන් තත්ත්වයක් උදා වුණේ කියලා අපට තොරතුරු වාර්තා වෙමින් තියෙනවා. ඉතින් ඒක නිසා සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයකම අවතන් කඳවුරු 1 2 3 4 5 ස්ථානගත කරලා තියෙනවා. මේ සාපේක්ෂ විදිහට ඒ තැන් වල මේ අවශ්‍ය ප්‍රමුඛතාවයේ මත. ඒක නිසා අපිට තාම අවතන් කඳවුරු මෙච්චරයි, ඇත්තටම ගත්තොත් අවතන් වෙච්ච පවු ප්‍රමාණය මෙච්චරයි, අවතන් වෙච්ච පුද්ගලෝ මෙච්චරයි කියලා හරියටම තාම ඉලක්කම් ලෙස ගණනය කරගන්නත් බැරි තත්වයක තමයි තාම හරියටම තියෙන්නේ. ඉතින් ඒක නිසා අපි ආණ්ඩුව විදිහට රාජ්‍ය නිලධාරීනුත් ඒ වගේම දේශපාලන අධිකාරියක් උපරිම වැඩිහත් වීම කරගනිමින් ඉන්නවා. මේ තත්වයට මුහුණ දීලා ඉවරලා ජනතාව මේ තත්ත්වෙ මුදවා ගැනීම වෙනුවෙන්
එනිසා අපි ජනතාවගෙන් ඉල්ලනවා ඒට අදාළ උපරිම සහයෝගය ලබා දෙන්න කියලා.